දැන් අද මේ කොට ඉන්න 7000ක් සත්තු. ඒ 7000ම අදරෑ පටවනවා. දැන් 12යි වෙලා දැන් කෑම ලයින් උස්සලා තියෙන්නේ. වතුර ලයින් විතරයි අරලා තියෙන්නේ. වතුර ලයින් වැඩ. සත්තු 200 විතර සත්තු ඉන්නවා. ඊට අඩු සත්තුත් ඉන්නවා. අවුලක් නැහැ. අඩු සත්තු ගොඩක් මේ පැත්තට දාලා තියෙනවා. පේන්න හැදිච්ච නැති සත්තු මේ පැත්තට අයින් කරලා තියෙන. දැන් මේ පැත්තේ තිබිච්ච ලිටර් එක දැන් අයින් කරන්න පැකට් කරලා තියෙන්නේ. ගෝණි දාලා ගෝණි වලට පුරවලා දැන් මේ අයින් කරලා තියෙන්නේ. කෑම බකට් වලත් කෑම හිස් කරලා කෑම ටිකත් අයින් කරලා ලිටර් එකත් දැන් බෑග් වලට ගෝණි වලට එකතු කරලා තියෙන්නේ. මේ පැත්තට ටික දාන්න තියෙනවා. දැන් අද ඒක හවුස් වැඩ කරන අය දායි. මේ සත්තු ටික දැන් අද හවුස් පටවනවා. රැට 2100 විතර යනවා. 2200ක් යනවා. පොඩ්ඩක් අඩුයි මේ පාර. මේ අර පෑවුව කාලේ පොඩ්ඩක් සත්තු හැදුනා අඩුයි. ඒනාට දැන් නම් අවුලක් නැහැ. 2200ට ගියා. කලින් ස්ටොක් එකේ 2300ක් තිබ්බා. 2200 තමයි 2 ගියේ. අවුලක් නැහැ. අද මේ කොටුව අද රෑයේදී හිස් වෙනවා. හිස් වුණාට පස්සේ හෙට ඉඳන් අලුත් සෙට් එක. මේ තියෙන්නේ කෑම ලයින් එක. ඔටෝමේෂන් එකේ කෑම ලයින් එක. මේ සත්තු ඉද්දි මේ කෑම ලයින් වහලා තිබ්බේ. මේක මේ පැත්තට කරාම කෑම ලයින් ඇරනවා. මේ පැත්තට කරාම කෑම ලයින් එක වැහෙනවා. ඒක පැන්නා. ඒක අත් දෙකෙන් දාන්න ඕනේ. මම මේක පැන්න මේක දාපන්. හරි. හරි. ඒක ආවා. මෙතන තියෙන වතුර ලයින් එක. සත්තුන්ට වතුර බොන්න. මේ කෑම ලයින් එල්ලලා තියෙන කෑම ලයින් වල තිබිච්ච කෑම ටික බිමට දාලා තියෙන්නේ. මේවා එක එක විස්තරයක් ගේමු අපි ඉස්සරහට. දැනට බලමු කොහොමද හොඳ තත්ත්වය යනවද කියලා. අපේ කෑම බකට් තියෙන කෑම බකට්ලත් කෑම තියෙනවා. තාම හරි සත්තු ඉන්න හින්දා එනකොට කෑම වහලා තියෙන්නේ. මේවත් අයින් කරනවා. මේවා ආපහු ගන්න නැහැ මේ කෑම. මේවා අයින් කරනවා. දැන් කෑම බකට් තුනක් තියෙනවා. මේක අඩි 40 අඩි 400 දිග. 16000ක් සත්තු 25000ක් දාන්න පුළුවන්. වෝටර් ලයින් තියෙනවා. කෑම ලයින් තියෙනවා. හීටර්ස් තියෙනවා. හීටර්ස් දෙකක් තියෙනවා. පැටව ගින කාලේ දැන් හෙට අපේ තව කොටු දෙකක් තියෙනවා. කොටු තුනක් තියෙනවා. කොටු දෙකක දැන් සත්තු දාන්න හදාගෙන යන ගමන් තියෙන්නේ. බෝඩරේ 10 ටිකයි දාගෙන යන ගමන්. ඒක සම්පූර්ණයෙන් සුද්ධ කරලා ඒකම වීඩියෝ එකක් දාන්න. ඒක උඩට මට යන්න විදියක් නැහැ. සුපර්වයිසර්ලාත් මට යන්න විදියක් නැහැ. මොකද මේ ඒකේ වැඩ කරන අය විතරයි ඇතුළට යන්නේ. ඒ කියන්නේ මේ වැඩ කරන දෙන්නා තමයි ඒක තනියෙන් කරන්නේ. ඒ කියන්නේ බෙහෙත් ගහලා 10 ටික දාලා ලිටර් එක දාලා ඒ ටික කරන්නේ ඒ දෙන්නමයි. ඒතකොට ඒ දෙන්නම තමයි ඇතුලේ කෑ මාරුයි වැඩ කරන්නේ. මොකද පිටාය ගියාම මේකට ඊයේ පාර 2000 ගණක් මැරලා තිබ්බා IBH එකෙන් මේ හැදිලා. ඒ කියන්නේ කට්ටිය කොටු මාරුලා. ඒකින්ද දැන් මේ පාර කොටු මාරු කරන්නේ නැහැ අපි. මේ පාර හොඳටම හයිජීන් පැත්ත බලන්න තමයි කියලා බැලුවේ. මේකෙත් කෑම තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.